Kiddie video. ඌ බබා ඔන්න ලස්සනම ලස්සන කැලෑවක් තිබුණා. මේ කැලෑවේ ලස්සන ගංගා, දිය ඇලි, ලොකු ගස් මේ හැමදේම තිබුණා. මේ කැලෑවේ කොනකට වෙන්න ගල් ගුහාවක් තිබුණා. ඒ ගුහාවේ හිටියේ වලස් අම්මයි, තාත්තයි, වලස් අයියයි, අපේ කතාවේ හිතුවක්කාරයා පුංචි වලස් බබයි. වලස් බබාගේ නම තමා පූ. වලස් බබා හරිම හිතුවක්කාරයා. කවුරු හරි යාට මොකක් හරි එපා කිව්වොත් එයාට අනිවාර්යෙන් ඒක කරන්න ඕන. මේ කැලෑවේ එක පැත්තක තිබ්බා ලස්සනම ලස්සන ගඟක්. ඒකෙන් මාළු අල්ලන්න වලස් තාත්තයි වලස් අයියයි යනවා. හැබැයි අපේ පූ බබාට නම් ඒ ගඟ තහනම්. මොකද පූ බබා තාම චූටි. එයාට තාම ගඟේ වතුර එක්ක සෙල්ලම් කරන්න තරම් හයියක් නැහැ. එයාට මාළු අල්ලන්නත් බෑ. ඒත් පූ බබා හරිම ආසයි ගඟ ළඟට ගිහින් තනියම සෙල්ලම් කරන්න. ඒත් වලස් අම්මා පූ බබාට ඉඩ දුන්නේ නැහැ. ඒ බබාට එයා ගොඩක් ආදරේ හින්දා. ඒත් බබා හිතුවේ අම්මා යාගේ සතුටට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක හින්දා එයා ගෙදර අයත් එක්ක හැම වෙලේම තරහින්මයි හිටියේ. දවසක් වලස් අයියයි වලස් තාත්තයි දුර ගමනක් ගියා කෑම හොයාගෙන එන්න. වලස් බබයි අම්මයි විතරයි ගුහාවේ හිටියේ. ඉතින් හිතුවක්කාර වලස් බබා අම්මට නිින්ද යනකන් ඉඳලා ගුහාවෙන් එළියට පැනගත්තා. එයා හෙමින් හෙමින් කැලෑව මැද්දෙන් ඇවිදගෙන ගියා. ෂා වලස් බබා වේගෙන් හුස්මක් ඉහළට ඇද්දේ ගහක තිබ්බ මී වදයක් දැකලා. වලස් බබා හරිම ආසයි මී පැණිවලට. එයා හෙමින් ගහට නැග්ගා. මී වදේ කඩලා අතට අරන් වදේ ඇතුළට අත දාලා මී පැණි ටිකක රස බැලුවා. මී පැණි හරිම රසයි. ඒත් වැඩි වෙලාවක් එයාගේ සතුට තිබ්බේ නැහැ. මොකද මීමැස්සොන්ගේ ගේ නැති වුණු එකට එයාලට ගොඩක් කේන්ති ගිහිල්ලයි තිබ්බේ. එයාලා ඔක්කොම එකතු වෙලා වලස් බබා වට කරගෙන විදින්න පටන් ගත්තා. වලස් බබා එහෙමේ පැද්දෙන ගමන් මීමැස්සයන්ගෙන් බේරෙන්න දඟලනකොට එයා ගහෙන් බිමට වැටුණා. ඒත් මීමැස්සෝ නම් අතර උනේ නැහැ. එයාලා දිගටම විදිනවා. ඉතින් වලස් බබා බිමට වැටුණු වෙලේ බිම වැදිලා රිදෙන කොන්ද අතගගා දුවන්න පටන් ගත්ත ගඟ දිහාට. මේ වෙලාවේ අපේ පුංචි වීරයා කැලෑව මැද්දෙන් ඇවිදන් යන ගමන් හිටියේ. අපේ ජිල්ලු පළතුරු කඩන්න කැලෑවට ඇවිල්ලා හිටියේ. ජිල්ලුට එකපාරම ඇහුණා ගඟට මොනවා හරි වැටෙන සද්දයක්. ජබොස් ගාලා. ඊට පස්සේ ජිල්ලු දුවගෙන ගියා ගඟ දිහාට මොනවද වැටුනේ බලන්න. එයා දැක්කා වලස් බබෙක් වතුරට වැටිලා ගහගෙන යනවා. කලින් දවසේ වැස්ස නිසා වතුර පාර හොඳටම සැර වෙලයි තිබුණේ. ජිල්ලු ඉක්මනට ගඟේ ඉවුර දිගේ දුවගෙන ගියා. ගිහිල්ලා ගඟ මැද්දට වැටිලා තිබ්බ ගහක කඳකොට ගොඩ වෙලා ගඟේ ගහන් යන වලස් බබාව අල්ලන් උඩට ඇදලා ගන්නයි හැදුවේ. ඒත් වලස් බබාගේ බර ජිල්ලුගේ චූටි ඇඟට දරා ගන්න බැරි වුණා. එයාත් ජබොස් ගාලා ගඟට වැටුණා. දැන් දෙන්නම ගඟේ ගහගෙන යනවා. ජිල්ලු හයියෙන් කෑ ගහන්න ගත්තා. අනේ අපිව බේරගන්න. අනේ කවුරුත් නැද්ද? ඒත් මේ වෙලාවේ මේක ඇහෙන්න කවුරුත් හිටියේ නැහැ. ජිල්ලු ඇස් පියාගත්තා. එයා දෙවියන්ව මතක් කරගත්තා. අනේ අපිට උදව් කරන්න. එයා හිතින් මිමුණුවා. ඒත් දෙවියන්ටත් වඩා බබාලව වටින තව කෙනෙක් හිටියා. ජිල්ලු ඇහැරුණේ ගම් යුරේ වැටිලා ඉන්නකොට. එයාට එහා පැත්තෙන් වලස් බබත් බිම වැතිරිලා හිටියා. ජිල්ලු හෙමින් නැගිට්ටා. වලස් අම්මා පූ බබා ගාව වාඩි වෙලා හිටියා. ජිල්ලු හෙමින් වලස් අම්මා ගාවට ගියා. ගොඩක් ස්තුතියි ළමයෝ. මගේ පැටියව බේරගන්න උත්සාහ කරාට. ඔයාගේ කෑ ගැහිලා මං දුවගෙන ආවේ. ඒක මොකද්ද? අපි හැමෝටම උදව් කරන්න ඕන. ජිල්ලු hina වෙලා කිව්වා. ඒ වෙලාවේ සීයාව වලස් බබා අම්මගෙන් සමාව ගත්තා. අම්මට හොරෙන් ගුහාවෙන් ආව හින්දා. ඊට පස්සේ වලස් අම්මයි බබයි යනකම් බලාගෙන හිටපු ජිල්ලු හෙමින් ගෙදර යන්න පිටත් උනේ පළතුරු කඩා ගන්න හිතන ගමන්. අද කතාවෙන් ගන්න තියෙන දේ තමා කවදාවත් අම්මටයි තාත්තටයි යකීකරු වෙන්න එපා. මොකද එයාලා තරම් අපිට ආදරේ කවුරුත් නැහැ. එයාලා අපිත් එක්ක තරහට නෙවෙයි නීති දාන්නේ. අපේ ආරක්ෂාවට, අපේ පරිස්සමට. අනික ඔයා කොච්චර ලොකු කෙනෙක් වුණත් ඔයා හිතන්න එපා එයාලට වඩා ඔයා ගොඩක් ලොකු කෙනෙක් කියලා. අපි කොච්චර බුද්ධිමත් වුණත් අම්මා තාත්තා කියන මහ විශාල ගස් දෙක ළඟ අපි පුංචිම පුංචි තුත්තිරි ගස් විතරයි.